Hello, welcome to my YouTube channel Bangkok Unlocked. අද මම ඔයාලව එක්කගෙන යන්නේ බැංකොක් වල තියෙන ප්ලැනටේරියම් එකට, ඒ වගේම සයන්ස් සෙන්ටර් එකට. ඒකේ තියෙන සයන්ස් එක්සිබිෂන් එකක්. මේක තියෙන්නේ බැංකොක් වල එකමයි ස්ටේෂන් එක ළඟ තියෙන්නේ. හරියටම ස්ටේෂන් එක ඉස්සරහා තියෙන්නේ. ඔයාලට ස්ටේෂන් එකෙන් බැහැලා මෙතනට එන්න පුළුවන්. මම රෙකමන්ඩ් කරනවා ඉස්කෝලේ යන පොඩි බබාලා ඉන්නවා නම් ඕගොල්ලෝ බැංකොක් ටුවර් එකක් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මෙන්න මෙතනට එන්න අමතක කරන්න එපා. මෙතන ටිකට්ස් ගන්න පුළුවන් ප්ලැනටේරියම් එකට වෙනමයි, සයන්ස් එක්සිබිෂන් එකට වෙනමයි. මම ටික ඩීටේල්ස් ගැන කතා කරොත් මෙතන පොඩි ළමයිට බාත් 15ක් වගේ තමයි යන්නේ, ලොකු අයට බාත් 30ක් වගේ. ඒ කියන්නේ සයන්ස් එක්සිබිෂන් එකට. ඒ වගේම ආයෙ ටිකට් ඒ විදිහටම ගන්නවා, පොඩි ගාණක්. ඒ වගේම බාත් 30ක් බාත් 15ක් වගේ තමයි ප්ලැනටේරියම් එකට වෙනම. ඔයාලට මේක දවස් දෙකක එන්නත් පුළුවන්. ඒකට මම රෙකමන්ඩ් කරනවා එකම දවසේම ඔයාලට මේක කවර් කරගන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ සීමිත දවස් ප්‍රමාණයකට තමයි බැංකොක් වලට එන්නේ. ගොඩාක් දේවල් කවර් කරන්න තියෙන නිසා මෙතන විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ඉස්කෝලේ යන බබාලට ගොඩක් මාර වටිනවා. ගොඩක් විද්‍යාව සම්බන්ධ හැමදේම තියෙනවා. එතකොට බයෝ සයන්ස්, ෆිසික්ස්, කෙමිස්ට්‍රි හැමදේම පිළිබඳ මෙතන ඔයගොල්ලන්ට අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. මේකේ ෂෝස් තියෙනවා, ඒවා බලන්න පුළුවන්. එතකොට VR එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. ඒ හැමදේම ෆ්‍රී. ඒ වගේම පොඩි බබාලට සෙල්ලම් කරන්න ප්ලේ ඒරියා එකක් තියෙනවා. එතනත් විශේෂයෙන්ම කියන්න ඕනේ ඒකත් ගොඩාක් සයන්ටිෆික් විදියට හදලා තියෙන දේවල්. එතකොට ගොඩක් මේ වගේ සයන්ටිස්ට්ලා ගැන දැනගන්න පුළුවන්. හරිම ඉතම මාරම ලස්සනට හැමදේම ලස්සනට එක්ස්ප්ලেইন කරලා තියෙනවා. දැන් ඔයාලා මේ දකින්නේ සයන්ස් එක්සිබිෂන් එක සයිට් එක, සයන්ස් සෙක්ෂන් එකේ දේවල් තමයි. මම ගොඩක් මේක රෙකමන්ඩ් කරනවා. පුළුවන් නම් මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ අඟහරුවාදට ඉන්න. මොකද මේකේ ප්ලැනටේරියම් එකේ ට්‍රාන්ස්ලේෂන් එක තනිකර යන්නේ ඉංග්‍රීසි වලින්. ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එක යන්නේ අඟහරුවාදට. අනිත් දවස් වලට යන්නේ තායි වලින්. ඉතින් ඒක නිසා ඉතින් ඒක පොඩ්ඩක් අපිට පැහැදිලි මදි. මොකද මමත් ආවේ තායි වලින් මේ ගැන එක්ස්ප්ලেইন කරන දවසක තමයි මමත් ගියේ. ඉතින් ඊට වඩා මම හිතනවා ගොඩාක් අපිට පැහැදිලි වෙයි කියලා. එතන ග්‍රහලෝක ගැන හැමදේම, තරු රටා හැමදේම ගැන ඒගොල්ලෝ එක්ස්ප්ලেইন කරනවා. හරිම ලස්සනයි. අනිත් එක මේක විශේෂයෙන්ම ගොඩක් වටිනවා කියන්නේ හැමදේම අපිට ප්‍රැක්ටිකලි අත්විඳින්න පුළුවන්. මේකේ ගේම්ස් තියෙනවා, ප්‍රැක්ටිකල්ස් තියෙනවා. ගොඩාක් දේවල් අපිට try කරලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ හැමදේම තියෙනවා. දැන් මේ සෙක්ෂන් එක ඩ්‍රග්ස් පිළිබඳ සෙක්ෂන් එක. එතකොට ඒ ඩ්‍රග්ස් ගත්ත කෙනෙක්ගේ ෆීලිං එක, ඒ විදිය අපිට පේන විදිය මේ තියෙන්නේ. ඇත්තටම මටවත් ඒ අත්දැකීම කිසිම විදියකින් තිබ්බේ නැහැ. කොහොමද අපිට හැමදේම දැනෙන විදියේ හැමදේම මෙතන අපිට අත්විඳින්න පුළුවන්. හරිම වටිනවා. ඔයගොල්ලෝ ටුවර් එක එන ගමන් පුළුවන් නම් පැය 3ක් වගේ කාලයක් මේකට වෙන් කරගන්න. උදේ 9 ඉඳලා හවස 4 වෙනකම් විතරයි තියෙන්නේ. ප්ලැනටේරියම් එක ගැන කතා කරලා ප්ලැනටේරියම් එකේ ෂෝස් තියෙන ටයිම් ස්ලොට්ස් තියෙනවා. දැන් අද මම ගියේ 3ට තියෙන එකට. 3ට කියන්නේ අපි 2:45 වෙනකොට අපි ඒකට ඇතුල් වෙන්න ඕනි. එතකොට queue එකේ ඉන්න ඕනි. ඊට පස්සේ 3ට තමයි පටන් ගන්නේ. 3:00 3:45 වෙනකොට ඒක ඉවර වෙනවා. එතකොට මේක 4ට වහන නිසා ඒක ඒකට ටයිම් තියලා ඊට කලින් එන්න බලන්න. මෙතන තියෙන්නේ ටෙස්ලා එක ගැන, ඉලෙක්ට්‍රොනික්ස් පිළිබඳ. එතකොට කොහොමද මේ ඉලෙක්ට්‍රිසිටි ගැන, තායිලන්ඩ් වල හිස්ටරි එක, එතකොට විදුලි බලාගාර ගැන හැමදේම මේ හරිය තියෙනවා. හැමදේම ඉගෙන ගන්න පුළුවන්. ඇත්තටම පොඩි බබාලගේ 7 වසර 6 වසරේ ඉඳලා O level වෙනකන් තියෙන පොත්පත්වල තියෙන හැම දෙයක්, ගොඩාක් දේවල් 90ක් විතර වගේ මෙතන ප්‍රැක්ටිකලි බලා ගන්න පුළුවන්. ඉතින් මේක හොඳ chance එකක්. අනිත් එක විශේෂයෙන්ම දේ තමයි මෙතන ටිකට් එක හරියම ලාභයි.
ගොඩක් ලාභයි. ඉතින් අපි වෙන දේවල් වලට වියදම් කරනවට වඩා ඒ වගේම මෙතන මේ සෙක්ෂන් එකේදී තියෙන්නේ පරිණාමවාදය පිළිබඳව. ඒ කියන්නේ කොහොමද මිනිස් පරිණාමණය, සත්තු කොහොමද පරිණාමය වෙන්නේ, කොහොමද හැදෙන්නේ, හැමදේම ලස්සනට පින්තූර වලින් 3D රූප වලින් ඒ හැම විදිහකින්ම එක්ස්ප්ලেইন කරලා තියෙනවා. පොඩි ළමයෙකුට උනත් ඒක කියවලා ඒක බලලා තේරුම් ගන්න පුළුවන් විදිහට හැමදේම තියෙනවා. ඒක නිසා ගොඩක් පොඩි අයට මේක සයන්ස් සෙන්ට් එකක් කිව්වම සමහරවිට පොඩි බබලට බෝරින් වෙන්නවා කියලා හිතන්න පුළුවන්. ඒකට මේ හරියදී එහෙම එකක් නැහැ. මොකද ගොඩක් දේවල් අපිට ප්‍රැක්ටිකලි අත්විඳින්න පුළුවන් නිසා මෙතන මේ කෑල්ල තමයි VR එක්ස්පීරියන්ස් එක. අපිට අනිත් එක අන්ලිමිටඩ් මේවා යූස් කරන්න පුළුවන්. අපිට තියෙන හැමදේම ඊළඟට මේ තියෙන්නේ ප්ලාන්ට්ස් ගැන ඒ හැමදේම ගැන මෙතන තමයි තියෙන්නේ. වෙනම බිල්ඩින් එකක් තමයි ප්ලැනටේරියම් එකට තියෙන්නේ. ඒගොල්ලෝ කියන ටයිම් එකේදී අපි අනිවාර්යයෙන්ම යන්න ඕනේ. නැත්නම් මොකද එතන ලොකු කිව් එකක් තියෙන නිසා. එතකොට මේකේ ෂෝ එක මාරම වටිනවා. මාර ලස්සන්ට හරිම ලස්සන්ට එක තියෙනවා. ඇත්තටම ලංකාවෙත් තියෙනවා. ඒ වුණාට මෙතන මේකත් බලන්න ඉන්න පොඩි බබාලට ඔයාලා ආවම හොයනවනේ පොඩි බබාලට තැන. ඉතින් එහෙනම් මේක විඳින්න. ඒ වගේම ඔයාලට මේ වගේ තවත් අලුත් විස්තර දැනගන්න ඕන නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. අපි ආයෙත් අලුත් දවසක මුණ ගැහෙමු. එතක ඔයාලට සුබ දවසක්. Thank you.